වාතමික ජාතක කතා පුවත. ගොඩක් ඉස්සර කාලයේ බරණැස් පුරවරයේ බ්‍රහ්මදත්ත රජුරවන්ට සංජය කියලා උයන් පල්ලෙක් හිටියා. රාජ උද්‍යානයේ බලා කියාගත්තේ මේ උයන් පල්ලා. මේ කියන උද්‍යානයට ලස්සන මුවෙක් එනවා සුළඟ වගේ වේගෙන් දුවන. මේ මුවා උයන් පල්ලව දුටු සැනින් නොපෙනී යනවා. එතකොට මේ සංජය කලේ නොදැක්කා වාගේ හිටිය එක. සංජය උයන් පල්ලා උයනේ තියෙන මල් පළතුරු දවස ගානේම මාලිගාවට ගෙනියනවා. සංජය කොහොමද උයනේ තොරතුරු? රජතුමනි, විශේෂමකුත් නැත්ද? දේවයන් වහන්ස විශේෂ කියලා නම් දෙයක් නැහැ. ඒත් වාතමික කියන වර්ගයේ විශේෂ මුවෙක් නම් මේ උද්‍යානයට එනවා. දැන් ටික ටික මටත් පුරුදුයි වගේ. මුලදී නම් මාව දැක්ක ගමන් පලා යනවා. ඒත් දැන් කලින් තරම්ම නැහැ. එහෙමද? ඒ මුව අපට අල්ලගන්න බැරිද? මං හිතන්නේ දේවයන් වහන්ස මට මී පැණි ටිකක් ලැබුණොත් රජ මැදුරටම මේ අපූරු මුවාව අරන් එන්න පුළුවන් වේවි. රාජපුරුෂය, මොහුට අවශ්‍ය දේවල් සපයා දෙන්න. ඉතින් මේ සංජය උයනට ගිහින් මුවා හැසිරෙන තැන්වල තිබෙන තනකොළවල මී පැණි ගෑවා. මුවා වෙනදා වගේම ඇවිත් මී පැණි ගාපු තනකොළ කෑවා. ඒ රසයට වසඟ වුණු මේ මුවා දිගින් දිගටම ආවා. ඒ වගේම උයන් පල්ලා සමග මිතුරු වුණා. උයන් පල්ලා ගැන විශ්වාසයක්ද ඇති වුණා. දැන් මම රජ මැදුරට යනකම් තනකොළ දාලා ඒ පාරත් උයනටම අයිති තැනක් වගේ පෙන්වන්න ඕනේ. ඉතින් එදත් මේ මුවා ඇවිත් තනකොළ කකා රජමැදුර පැත්තට ගියා. මුවා දන්නේම නැතිව රජමැදුර ඇතුළට ගිය මේ මුවා හිස ඔසවලා බලද්දී හැමතැනම මිනිස්සු. බය වුණු මුවා රජමාලිගාව පුරා දුවන්න ගත්තා. මේ දැකපු රජතුමාට අනුකම්පාව ඇති වුණා. බලන්න, ඔය වාතමික වර්ගයේ මුවෙක් යම් තැනකදී මිනිසෙක් දැක්කොත් 7 දවසක් ඒ පළාතටවත් යන්නේ නැහැ. යම් තැනකදී තර්ජනයට ලක් වුණොත් මුළු ජීවිතේටම ඒ පැත්තකටවත් යන්නේ නැහැ. මේ මුවා ඒ වගේ හුදකලා සතෙක්. ඒත් බලන්න, රසයට ආශා වීම නිසා මේ වගේ තැනකට ආවා. ලෝකයේ රස තෘෂ්ණාව කියන්නේ ඒකාන්තයෙන්ම ලාමක දෙයක්. ගේතොර ගැන, හිතමිතුරම් ගැන යම් මැල්මක් ඇති වේ නම් ඊට වඩා මහ පවිටු දෙයක්මයි කන බොන දේ ගැන වසඟ වීම. රහසේ වසනා මුවෙකු පවා සංජය රසයෙන් වසඟ කළා නොවෑ. එදවස සංජය නැමැති උයන් පල්ලා වී සිටියේ මේ දේශනාවට මුල්ලු කාන්තාවයි. වාතමික වී සිටියේ චුල්ලපිණ්ඩපාතික තිස්සයන්. බරණැස රජු වී සිටියේ අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටූන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.